කවුරු හරි ගෑනු ළමයෙක් ගියොත් බලන්නේ මේ පැත්තව බලන්නේ අහක බලයි අර ඉස්සර කාලේ අර දලදා වහන් ගිනිච්චිය වගේ නේ පැත්තට හැරිලා කෙල ගහන්නෙත් නැහැ නේ මෙතන සිවුරේ මේ දලදා වහන්සේ සංගෝගෙන හිටි නිසා ඒ ආම්දුරු මේ පැත්තට හැරිලා කෙල ගැහුවෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එහෙම ඉන්නවද අපි? බින්ද පැත්තම බලන්න. ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. මේක මට අහුවෙච්ච මේ දැන් ওই කාරණේ කතා කරන්නේ නැහැ නේ අපි. ඕක කතා කරන්නේ. හැබැයි එහෙම කතා කරපු දැන් මට අහුවෙලා තියෙනවා. කීප දෙනෙක්ගේ නිර්මාණ. එකක් තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා. මිහි ඇවිල්ලාත් ඇති මිහි කතා කරලා තියෙනවා. මේ දැන් වල ඔයගොල්ලෝ දැකලාත් ඇති. බසිකා මොහන්දිරම්ගේ කියලා. දන්නවද දන්නේ නැහැ. පොත් එකක් ලියලා තියෙනවා. කයි පොත් එකක්. සාහිත්‍ය නිසා ගීතයත් එක්ක යන නිසා මම වැඩිපුරම කවිය තමයි තෝරන් තියෙන්නේ මේක පැහැදිලි කරලා දෙන්න. ඒකට එයා කවි පොත් දෙකක් ලියලා තියෙනවා. එකක් කෑනු හිටියෙම hina වීගෙන කියලා. අනිත් එක මේ ඊයේ පෙරේදා එලි දැක්කුවා හඳ මායාකාර ගැහණියක් කියලා. ඒ දෙකේ ඒ පොත් දෙක ඇතුලේ මේ රටේ කාන්තාවට සිදු වෙනවයි කියන සියලුම කාරණා මේ පොත් දෙක ඇතුලේ රසික කතා කරලා තියෙනවා. දෙකම අරන් කියුවට කමක් නැහැ. පිරිමි විශේෂයෙන් කියවන්න ඕන අපේ මොකද්ද තියෙන අඩුව කියලා. හැබැයි මම මේ පොත හරියටම හරි කියනෝ නෙවෙයි. රසික මැද තැනක ඉඳන් ඒකේ කවි ගොඩක් ලියලා තියෙනවා. ස්ත්‍රිය අපහසුතාවයටපත් වෙන කාරණාවලදී මැද තැනක ඉඳන් ලියලා තියෙනවා භාගයක් ඒකේ කාන්තාවට අයිතිය තියෙනවා. ඒකේ ඒ වෙන අපහසුතාවයේ භාගයක් පිරිමියක් තියෙනවා. කොයි වෙලාවෙත් භාගයක් කාන්තාවට තියලා තියෙනවා පොත ඇතුලේ. පොත් දෙක ඇතුලේ මෙන්නයි. ඔයගොල්ලෝ ඒ දෙක අරන් කියවන්න ඕනේ. මේවා කියවන්න ඕනේ. නැතුව මම මේ පොඩ්ඩක් කිව්වට ඒකෙන් යමක් ඕගොල්ලොන්ට ගන්න තරම අඩුයි. ඔයගොල්ලෝ මේ පොත් අරන් කියවන්න ඕනේ. කියවුවාමයි ගොඩක් දේවල් ඔයගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් මේ පොත් ඇතුලේ තියෙනවා. ඒකේ ඔය ගෑනු හිටියේම hina වීගෙන කියන පොතේ මෙන්න මෙහෙම එකක් තියෙන කවියක් තියෙනවා සාදය හමාරයි කියලා. සාදය හමාරයි කියලා කවියක් තියෙනවා. මෙන්න මෙහෙම එක කියනවා පිරිමි ගැන දැන් හොඳට සාද ගැන දන්න ඕනේ නේ. පොතල් තියෙනවා, බොන්නවා, කනවා, ගෑනු පිරිමි ඉන්නෝ විවිධ විදියට ඇඳන් ඇවිල්ලා ඉන්නවා හැඩට වැඩට. ඒ ඔය අතරේ මේ දැන් වෙන දෙයක් ගැන කියන්නේ. මෙන්න මෙහෙම කියනවා. පිරිමි හිටියා ගොඩක්. අත්වල වයින් වීදුරු අරගත්තු. ඇස්වල එක්ස්රේ යන්ත්‍ර බැඳගත්තු. අත්වල වයින් වීදුරුවයි ඇස්වල එක්ස්රේ එකක් බැඳන් ඉන්නේ. මොකටද බැඳන් ඉන්නේ? අයි ස්කෑන් කරනවා හරියට හරි. මොනවයි ස්කෑන් කරන්නේ? මොනවයි ස්කෑන් කරන්නේ? මොනවා? අර මං කිව්වා වගේ ගෑනු තමයි ස්කෑන් කරන්නේ. ගෑනු තමයි ස්කෑන් කරන්නේ. ඊට පස්සේ ආයි කියනවා පිරිමි හිටියා ගොඩක්. උස් කඳු නිම්න නෙරි වටමලු හිතින් මැනග පිරිඳෝලු. ඇස්වල එක්ස්රේ එකක් බැඳගෙන වගේ ඔක්කොම දිහා බල මොනවද බලපුවේම කියන්නේ නෑ පපු කොහොමද මෙහි කොහොමද අඩේ කොහොමද නිසි පුරුල්ලු කරලා ඉයසක යුරෝව බල නෑ සාදවල ගෙවෙන්නේ එහෙම නැති පිරිමියෙක් අද ඉස්සුවොත් මන් දන්නේ ඒක මේ ලෝකෙකෙක් නෙවි. ඒක මේ ලෝකෙකෙක් නම් නෙවි. එහෙම බලන්නේ නැත්තම් පේන්නේ නැත්තම් ඌ මේ ලෝකේ ජීවත් වෙන මිනිහෙක් නෙවි. ඒක නිසා ඒ ගෑනුත් දැනගන්න ඕන මුන් මෙහෙම බලනවා ඒ බලනකොට ඔය ස්කෑන් එකට අහු නොවන විදියට එන්නත් දැනගෙන ඉන්න ඕන. ඒකයි මම කියන්නේ. ඊළඟට තව හොඳ මේ එකක් දැන් ඔය දැන් ඔහොම කිව්වහම මේ අය හිතනවනේ දැන් අම්මෝ මේ පිරිමි නම් මාරබඩු පිරිමි විතරයි මේ පිරිමි තමයි ඕක බලන්නේ කියලා. එහෙමනේ කිව්වහම එහෙම නෑ. එහෙම නෑ ගෑනුත් එහෙමයි. මේ මං කිව්වේ ඒකයි. අපි අර මේ ශාරීරික ලක්ෂණ නෝ දෙකට බෙදුවද හැම ගෑණියෙක් ඇතුළේම මිනිහෙකුත් ඉන්නවා ටිකක්. ඒක නම් මිනිස්සු විදියට ඔය හැඟීම කාටත් පොදුයි. වැඩේ තියෙන්නේ පිරිමි බැලුවම අහුවෙනවා. මොකෝ කියනෝ ටුග්ගල් මචං නියම කෑල්ල අන්න බලන්න කියලා ඉන්නේ යාළුවෙකුට හරි කියනවනේ. ගෑනු එහෙම කියන්නේ. බලලා සද්ද නොකර ඉන්නවා. ඒක නිසා ඒක අහුවෙන්නේ නැහැ. එහෙම එතකොට හිතෙන්නේ එහෙම නැහැ කියලා. දැන් එහෙම කවියකුත් තියෙනවා. මේක වඩා වැදගත් වෙන්නේ
මේ ඉස්සෙල්ලා කියන්නේ ගෑණියෙක් පිරිමි ගැන. හැබැයි මේක කියන්නේ ගෑණියෙක්ම තමයි ගෑනු ගැන. ඔන්න අහලා බලන්නකෝ. මේක ලියලා තියෙන්නේ සුවර්ෂණී ධර්මරත්න කියලා කිවිදියක්. මෙයා දන්න විදිහට නම් විදුහල්පතිවරියක්. එයා ලියන්නේ ආපුටුංගෝ මාපුටුංගෝ කියලා පොතක ගහන්න මට පළමු ගල කියලා කවිය. ඔයන් කියවන්න ඕන මේ පොත්. මේ පොත් ඔයන් කියවන්න ඕන. මම මේකයි කියන්නේ. මේ වගේ ගොඩාක් දේවල් මේ පොත් ඇතුලේ තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. බොකුටු කෙහෙරැල්ලට නලලට නාසිකාවට දෙබැම රැලි ගන්නා හෙළන බිය නැති බැල්මට ඔහුට පෙම් බඳිනකොට 13යි මේ කෙල්ලට කවුරු හරි ඉන්නවනේ උස මහත හොඳ නලලට නායි ලස්සන තියෙන මූණ හැඩ වැඩ එහෙම කෙනෙක් ඉන්නවා එයාට ප්‍රේම කරනකොට 13යි මේ කෙල්ලට අවුරුදු 13 ළමයිකට මේ හිතෙන්නේ ඊළඟට කියන ඉතින් මේ හැටි දැකපු කෙනාගේ බලනහරි ලිප්පුණු ගෙලවට මල්තමක්සේ දෑද ළඟනට පාතුඩින් එසවි අදිටනින් පියවුණු දෙතොල නැහැ ගන්නට සිහින දකින විටදී ලැම පිරී තිබුණේ මල් පොහොට්ටු ගන්නට ඒ දැකපු කෙනාගේ කරේ එල්ලිලා තොල් දෙක සිප ගන්න හිතෙනකොට එයාගේ පපුව තිබුණේ මල් පොහොට්ටු ගන්නට අවුරුදු 13 ළමයි විදිය කියන්නේ ඊළඟට කියනවා ගහන්න මට පළමු ගල මේක වැරදි නම් ගහන්න පළවෙනි ගල එහෙම නොකරපු කෙනෙක් ගහන්න ඕන ඒකයි වැඩේ ගහන්න මට පළමු ගල එහෙම නොහිතුණු කෙනෙක් මම ඔහුව වින්දේ ඔබ හමුවන්නට පෙර සිට ඔහුගේ නියුගත්තේ ඔබ මෙලෙස විඳින්න දැන් මෙයා විවාහ වෙලා මේ මහත්යත් එක්ක ඉන්නකොට මේ මහත්යට කියන්නේ මම ඔබ හමුවන්නට පෙර සිට තමයි එයා විඳලා තියෙන්නේ. එයාගෙන් තමයි ඉගෙන ගත්තේ මෙහෙම විඳින්නට. ඔහොම කිව්වොත් එහෙම දැන් නෝනා කසාද බැඳලා ගියපු ගමන් අපේ අලුත් ජෝඩුවා. දැන් මధుසමයට ගියාට පස්සේ නෝනා කිව්වොත් ওই කතාව කිව්වොත් නේ මං ඔබ විඳින්න මේ විදියට ඉගෙන ගත්තේ උගෙන් එහි කියලා මොකෝ වෙන්නේ? මොකෝ වෙන්නේ? එදර තමයි. හැකිද අත්මිට දිගහැර මා අත මුදුව ගන්නට ඔහුගේ නම දාවි ඔහුට නම් පුළුවන් කැට පොලෙන් එල්ලේට විදින්නට මහත්යට බෑ වගේ එහෙම නින්නේ දැන් කතාව ඔක්කොම කියන් ඇවිල්ලා අන්තිමට කියන ඔහුගේ නම දාවි ඔහුට නම් පුළුවන් කැට පොලෙන් එල්ලේට විදින්නට එහෙම කිව්වහම හිතනනේ මහත්යට නිකන් බෑ වගේ කිය දාවිත් කියන්නේ කවුද දාවිත් කියන්නේ කවුද කවුද මේ දරුවෝ දැනගෙන ඉන්න ඕන මේවා දාවිත් කියන්නේ කවුද අල්ලපු ගෙදර මාමා අහලා තියෙන දාවිත් කෙනෙක් ගැන දාවිත් කියන්නේ ලෝකේ තියෙන පිරිමියෙක්ගේ පෞරුෂත්වය පෙන්වන්න පුළුවන් හොඳම නිර්වත් කිරිගරුණ ප්‍රතිමා ඒකට කියන්නේ දාවිත් කියලා දාවිත් නිර්වේක පිළිමේ කිව්වහම ඒක තමයි ලෝකේ තියෙන හොඳම නිර්වත් පිළිමේ පිරිමියෙක්ගේ ඒක ගැන මේ කියන්නේ ඒක දැක්කහම හිතෙන දේවල් ගැන මේ එයා හිතලානේ මේවා ලියන්නේ හැබැයි ඇත්තටම හැමෝම එහෙම තමයි සුවර්ෂණී ධර්මරත්න මේක ලියන්නේ එයා මෙහෙම තමයි කියලා හිතලා එතකොට ඇත්තටම ඔහොම තමයි. එතකොට ඕගොල්ලෝ මේවා කියවන්න ඕන, ඒව ගැන හොඳට ඉගෙන ගන්න ඕන. දැන් මේක ගැන තව ලස්සන කවියක් තියෙනවා. දැන් ඕවා නිකන් අපි නිකන් වටෙන් පිටෙන් අතපත ගාලානේ ඔය කිව්වේ. ඕක ඉතා අමුවට. ඔය මං කියපු කාරණේ අමුවෙන්ම අතාරලා දාපු දැනක් තියෙනවා. අමුවෙන්ම අතාරලා දාපු දැනක් තියෙනවා. මේ හැංගීම් දෙගොල්ලන්ටම පොදුයි. ඒකින්ද මේ වෙනම හිතන්න එපා. මේ මම දැන් මේක උදාහරණයට පිරිමියෙක් කරන් කිව්වම පිරිමි නම් මෙහෙම තමයි කියලා හිතන්න එපා. ගෑනුත් එහෙමයි. ඒකයි මම අර ඒ જાතියේ කිව්වේ. නැත්තම් මේක වැරදියට හිතනවනේ. අපි සුද්ධවන්තයෝ වෙලා අනිත් මිනිස්සු වැරදිකාරයෝ වෙනවා. එහෙම නැහැ. දැන් බලන්න මේක අමුවටම තරලා දාපු දණක් තියෙනවා. දැන් මේක ලියලා තියෙන්නේ ඔයගොල්ලෝ කියවන්න ඕන මේක මහින්ද ප්‍රදාත්මත් සිඹුල අඳුරනවද? අඳුරනවනේ නේ. ලියව පොත් මොනවද?
ඉතා ජනප්‍රිය පොත් තියෙනවා දැන් නම්. නේ. අපොයියාව කියලා පොතක් තියෙනවා කියලා තියෙද? සම්පූර්ණ පොතේ තියෙන්නේ ප්‍රහේලිකාවක කොටු 10ක් පුරවලා ඉවර වෙනකොට පොත ඉවරයි. ඉගෙන ගන්න ගොඩක් දේවල් මේ පොත ඇතුලේ තියෙනවා. අරන් කියවන්න අපොයියාව කියලා පොතක් තියෙනවා. මයිමාර ප්‍රසංගය කියලා තියෙනවා. නේ සෙන්කොට්ටන් තියෙනවා. එහි පියන්න ඇහිරිලා තියෙනවා. කවි පොතක්. ගොඩක් සම්මාන ලැබු පොත් තියෙනවා. ඒකින්ද ඒව හොයන් කියවන්න ඒ ඔය එහි පියන්න ඇහිරිලා කියන පොතක එහි පියන්න ඇහිරිලා කියලා කවියකුත් තියෙනවා. ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. ඔය මම දැන් කිව්ව කාරණේ මේක නිකන් කියන් යන කොටත් තේරෙනවා. ඇස් වලින් රූපෙරා රැස් ගඟුල තුල හොරෙන් ගිලෙමි. ඇස් වලින් රූපෙරා රැස් ගඟුල තුල හොරෙන් ගිලෙමි. රශ්මි රන් net කැලු පස්සේ අරගන්නට තබමි. වස්සානයක රැඳි තිස්පැයේ තෙමි තෙමි තැවෙමි. ගස්පලටු වල පවා ලස්සනම ගැහෙනු ඇඟ දකිමි. ඇස් වලින් රූපෙරා රැස් ගඟුල තුල හොරෙන් ගිලෙමි. මේ පාරේ යන ගම අර සාදවල කිව්වා වගේ යන ඒවා දිහා බලලා හොඳම ඒවා පෙරලා තියාගන්න. ඉතින් රශ්මිරන් net කැලු පස්සේ අර ගන්නටත් තබනවා. ඒව පස්සේ ගන්න ගබඩා කරලා තරන් යනවා. දකින්න රූප. වස්සානයක රැඳි තිස්පැයේ තෙමි තෙමි දැවෙමි. එන්න වැස්සක ඉන්න පිච්චෙනවා වගේ. නේ? වස්සානයක හිටියට නිකන් පිච්චෙනවා වගේ. එහෙම තමයි දැනෙන්නේ. ගස්පලටු වල පවා ලස්සනම ගැහෙනවා එකද. එහෙම එකතු කරගෙන යනකොටනේ ගහක් දැක්කත් අම්මේ තරක වගේ කියලා එහෙම හිතෙනවා. එහෙම හිතෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. දැන් ඔය ඔක්කොම බලලා ඉවරනාට පස්සේ මස් විපුල වෙන්න මේ විදිහට කියනවා. මස් මහා බැලුම්ලා ඇස් පියල්ලක පහස සොයමි. ඉස්තරම් මඟුල්කා හස්තේ